සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම. අද අපි මේ වීඩියෝ එකෙන් 2024 අපේ සාමාන්‍ය පෙළ විභාගයේ පළමුණු කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා 2024 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා වීඩියෝ එකක් දාන්න. එහෙනම් channel එක හා සම්බන්ධ වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා සම්බන්ධ වෙන්න. ඉස්සරහට 2020 ඉඳලා 24 දක්වාම සියලු විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා channel එකට අප්ලෝඩ් කරනවා. හරි බලන්න ප්‍රශ්නේ නිවසක බිත්තිවල තීන් තාලේප කිරීමට මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ යයි ඇස්තෙවයින්තු කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතර යෙදිය යුතුද? දීලා තියෙනවා නිවසක බිත්තිවල තීන් තාලේප කරන්න මිනිසුන් 6 දිනෙකට දින 8ක් යනවලු. එහෙනම් ඔය බලන්න ඕනේ මුලින්ම මේ වැඩ නිම කරන්න මිනිස් දින කොපමණ අවශ්‍ය වෙනවද කියලා. මිනිස් දින ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? මිනිසුන් ගන්න වැඩි කිරීම දින ගණන. ඊට පස්සේ කියනවා එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේවි. කියන්නේ දැන් කලින් කියනවා මිනිසුන් හදනකොට දින 8ක් ගත වෙන්න ඕනලු. දින 3කින් නිම කිරීම අවශ්‍ය නම් ඒ සඳහා මිනිස්සු කී දෙනෙකුන් අමතරව යදන්න ඕනද? මිනිස් දින ප්‍රමාණය අපිට පුළුවන් මිනිස් දින ප්‍රමාණය ලියා ගන්න. මිනිස් දින ප්‍රමාණය සමාන වෙනවා මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. එහෙනම් මේ වැඩේ සඳහා ගත වෙන සම්පූර්ණ මිනිස් දින ගණන අපිට ලියා ගන්න පුළුවන්. මිනිසුන් ගණන වැඩි කිරීම මිනිස් දින ගණනින්. මිනිසුන් ගණන 6 දෙනෙක්ලු. මිනිසුන් ගණන 6 දෙනෙක්ලු. ගත වන දින ගණන 8 දෙනෙක්ලු. එහෙනම් මේ වැඩේ සඳහා අවශ්‍ය වෙන මිනිස් දින ගණන අපිට ලියන්න පුළුවන් 6 වරක් 8. 6 වරක් 8 කීයද? 48යි. මිනිස් දින 48ක් ගත වෙනවා මේ වැඩේ සඳහා. එහෙනම් කියනවා එම කාර්ය දින 3කින් නිම කරන්න ඕන. දැන් මිනිස් මේ වැඩේ සඳහා සම්පූර්ණ මිනිස් දින 48ක් ගත වෙනවා. මෙම කාර්යය දින 3කින් නිම කරන්නලු. මිනිස් දින ගණනින් බෙදුවෙන් පස්සේ අපිට එනවා ඒ සඳහා අවශ්‍ය වෙන මිනිසුන් ගණන. මිනිස් දින 48යි. 48 අපි බෙදන්න ඕනි මිනිසුන් ගණනින්. එහෙම නැත් මිනිසුන් ගණනින් බෙදුවොත් ගතවන කාලය එනවා මිනිස් දින ගණන ගතවන කාලයෙන් බෙදුවොත් එහෙම නැත්නම් ගතවන දින ගණනින් බෙදුවොත් අපිට අවශ්‍ය වෙන මිනිසුන් ගණන එනවා. දැන් අපිට හොයන්න තියෙන මේකට දින 3කින් නිම කරන්න අවශ්‍ය වෙන මිනිසුන් ගණන. එහෙනම් අපි 3ෙන් බෙදන්න ඕනි. දින ගණනෙන් බෙදුවා. එතකොට අපිට එනවා අවශ්‍ය මිනිසුන් ගණන. අවශ්‍ය මිනිසුන් ගණන එනවා. 48 බෙදීම 3 කීයද? 48 බෙදීම 3 කියන්නේ 16යි. එහෙනම් දින 3කින් නිම කිරීම සඳහා මිනිසුන් 16ක් අවශ්‍ය වෙනවා. දැන් මිනිසුන් 6 දෙනෙක් ඉන්නවා. මිනිසුන් 16ක් අවශ්‍ය වෙනවා. අමතරව මිනිසුන් 10ක් අවශ්‍ය වෙනවා. අමතරව එම නිසා අමතරව මිනිසුන් 10 දෙනෙකු අවශ්‍ය වෙනවා. හරි ඊළඟට බලන්න දෙවෙනි ගාන. රූපේ දිය තොරතුරු අනුව sorry බලන්න දෙවෙනි ගාන රූපේ දිය තොරතුරු අනුව BAE විශාලත්වය සොයන්න BAE විශාලත්වය සොයන්න කියලා තියෙනවා. BAE විශාලත්වය හොයන්න කියනවා. කියන්නේ මෙන්න මේ කෝණයක් හොයන්න තියෙන්නේ. රූපේ දීලා දෙනවා CD සමාන්තරයි AB සහ AEC කෝණය 70කුත් CD කෝණය 40කුත් කියලා. එහෙනම් CD සමාන්තරයි AB බැවින් මෙන්න තියෙනවා අපිට Z හැඩයේ කෝණයක්. ඒ කියන්නේ ඒකාන්තර කෝණ තියෙනවා. ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මෙතන කෝණය සමාන වෙනවා. මෙන්න මෙතන BCD කෝණය සමානයි ABC කෝණය. හේතුව ඒකාන්තර කෝණ. එහෙනම් මේ කෝණය 40ක් වෙනවා. ඊට පස්සේ බලන්න ABE ත්‍රිකෝණයේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීම BE පාදයේ දික් කිරීමෙන් සෑදෙන කෝණය 70යි. BE පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය 70යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. එහෙනම් අපි මෙන්න මේ අපිට හොයන්න තියෙන්නේ BAE ත්‍රිකෝණ කෝණය BAE කෝණයට එකතු කරාන් පස්සේ 40ක් ඒක සමාන වෙනවා පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර
කෝණයට 70ට සමාන වෙනවා. එහෙනම් බලන්න BAE සමානයි 70 40 අනිත් පැත්තට ගියාම 70 ඍණ 40 BAE කෝණය අංශක 30යි. බලන්න තුන්වෙනි ගාන සුළු කිරීමක් තියෙන්නේ VG භාග. VG භාග සුළු කිරීමක් තියෙන්නේ 2 බෙදීම 3x ධන 5 බෙදීම 6x ඍණ 7 බෙදීම 12යි x. බලන්න හරය අසමානයි. හරය අසමානයි නම් අපි හරය සමාන කරගන්න ඕනේ. පොදු හරයක් ගත යුතුයි. එහෙනම් බලන්න 3 තියෙනවා, 6 තියෙනවා, 12යි තියෙනවා. අඥාත පදවල වැඩිම බලය 1යි. එහෙනම් හරයට එන්න ඕනෙත් x ගේ පළවෙනි බලය. 3, 6, 12 කියන ඒවා අපි ගන්න ඕනේ පොදු හරයක්. අපිට පුළුවන් 6 දෙකෙන් වැඩි කරලා 12 කරගන්න. එහෙනම් 5 දෙකෙන් වැඩි කරන්න ඕනි. 3 4ෙන් වැඩි කරලා 12 කරගන්න පුළුවන්. දෙකත් 4ෙන් වැඩි වෙන්න ඕනි. එහෙනම් පොදු හරය එනවා 12x මෙතන දෙවරක් 4 8යි ධන 5 වරක් 2 10යි ඍණ 7යි. ලවයේ සුළු කරාන් පස්සේ එනවා 8යි 10යි 18යි ඍණ 7 11යි 11 බෙදීම 12යි x. බලන්න හතරවෙනි ගාන තියෙනවා පහත දී ඇති හැඩ ඇතුලෙන් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු විස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉලක්ක හඳින්නලු. ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු පිස්මයක බලන්න. හරි බලන්න ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු පිස්මයක්. මෙයාව මේ අතර කැපුවොත් මෙහෙම හරියට මැද්දෙන් කැපුවොත් අපිට එන්නේ මුහුණත ත්‍රිකෝණයක්. හරිද? මෙහෙම මැද්දෙන් කැපුවොත් අපිට එනවා හරස්කඩ ත්‍රිකෝණයක්. ඒ වගේම මේක මේ පැත්තට පැලුවොත් අපිට එන්නේ බලන්න මේ අතට පැලුවොත් අපිට එනවා ඍජු කෝණාශ්‍රය. මේ අතර මේක පැලුවොත් ඍජු කෝණාශ්‍රයක් එනවා. ඒ වගේම දැන් මෙතන ත්‍රිකෝණයේ එක මේ ප්‍රිස්මයෙන් අපි හදාගත්තොත් එහෙම සම්පාද ත්‍රිකෝණයකට සහ මෙන්න මේ තියෙන දිග ත්‍රිකෝණයේ පාදයකට සමාන විදිහට හදාගත්තොත් ඒ ප්‍රිස්මය හරහට බැලුවයන් පස්සේ අපිට එන්නේ මොකද්ද? මුහුණත සමදතරස්ත්‍රයක් තමයි එන්නේ. මොකක්ද මං කිව්වේ? මේ ත්‍රිකෝණය සමපාද වෙලා ඒ පාදයක දිගට සමාන දිගක් ගත්තොත් මේ ප්‍රිස්මයේ දිගට ගත්තොත් ත්‍රිකෝණයේ පාදයට සමාන දිගක්. එම ප්‍රිස්මය හරහට මැදින් පැලුවෙන් පස්සේ එන්නේ සමචතුරස්‍රය. එහෙනම් රොම්බසය කියන එක කොයි වෙලාවෙද ලැබෙන්න බෑ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 4ට 2 රොම්බසය. හරි ඊගාට බලන්න පස්වෙනි ගාන. දී ඇති වටපස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක්ලු. නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව දීලා තිනවා 30යි කියලා. නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කොපමණද? නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කොපමණද? බලන්න චිත්‍ර කලාව හදාරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 180යි. සංගීතයට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 90යි. නාට්‍ය හා රංග කලාවට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය 20යි. මෙතන 20යි නම් මෙතන කීයද වෙන්න ඕනි 70යි. ඒ හේතුව මොකද්ද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ සම්පූර්ණ කෝණය 180 වෙන්න ඕනේ. 180න් මෙතෙන්ට අයින් වෙලා තිනවා 90ක ප්‍රමාණයක්. එහෙනම් නැටුම් හා නාට්‍ය හා රංග කලාවට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය 90ක් වෙන්න ඕනි. මෙන්න මේ කොටස 90ක් විය යුතුයි. මේ කොටස 90ක් විය යුතුයි. එහෙනම් මෙයා 20යි නම් මෙතන 90න් 20ක් අඩු කරාම 70 වෙනවා. නැටුම් වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ අගය 70යි. අපිට හොයන්න කියන්නේ නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව. කොහොමද නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව හොයන්නේ? හරිම පහසු සූත්‍රයක් තියෙන්නේ. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? අච්චර කියන්නේ මොකද්ද? නැටුම් වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය 70යි. නාට්‍ය හා රංග කලාවට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය 20යි. අපි නාට්‍ය හා රංග කලාවට අදාළව කේන්ද්‍රික ඛණ්ඩයක් දන්නවා. නාට්‍ය හා රංග කලාව කරන සිසුන් සංඛ්‍යාවක් දන්නවා. එහෙනම් 20ට 30ක් නම් 70ට කොච්චරද කියලා අපි බලන්න ඕනේ. බලන්න අච්චරට කියන්නේ 20 අංශක 20කට 30 නම් අංශක 70ට කොපමණද? අච්චරට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද?
අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? අංශක 20ට 30 නම් අංශක 70ට කොච්චරද බලන්න. උඩ ගුණ කරාම එනවා. අපි එක බිඳුවකට බිඳුවක් කපනවා. උඩ පද දෙක ගුණ කරාම එනවා 210යි. 210 දෙකෙන් බෙදුවාන් පස්සේ එනවා 105යි කියලා. එහෙනම් නැටුම් කරන සිසුන් සංඛ්‍යාව 105යි. බලන්න 6 වෙනි ප්‍රශ්නේ. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. DOC සරල රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය වේ. CDB විශාලත්වය සොයන්නලු. කේන්ද්‍රය O වෙනවලු. ODC සරල රේඛාව මගින් AB සමච්ඡේදනය වේ. AB සමච්ඡේදනය වෙනවනම් මොකද වෙන්නේ? මෙයා හරියට දෙකට බෙදෙනවා. බෙදිලා තියෙනවා. AC සමානයි CB විදියට සමච්ඡේදනය වෙනවලු. එහෙනම් අපෙන් අහනවා CDB මෙන්න මේ කෝණේ විශාලත්වය කීයද කියලා අහනවා. බලන්න O හරහා කේන්ද්‍රයේ සිට ජායක් සමච්ඡේදනය කරන රේඛාවෙන් මොකද වෙන්නේ? කේන්ද්‍රයේ සිට ජායක් සමච්ඡේදනය කරන රේඛාවෙන් එයාව හරියටම ලම්බකව තමයි මෙතෙන්ට පතනය වෙන්නේ. කේන්ද්‍රයේ වෘත්තයක කේන්ද්‍රයේ සිට ජාය සමච්ඡේදනය කරන රේඛාවක් ඇන්දොත් එයාගෙන් මෙන්න මෙයා මත හරි ලම්බකව තමයි පතනය වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් OCB කියන එක අංශක 90යි කියලා ගන්න. OCB කෝණය අංශක 90යි කියලා ගන්න. ඊගාට බලන්න BDE කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? වෘත්තයක පරිධිය මත ශීර්ෂ තියෙනවා නම් එයාට කියන වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව කීයද? අංශක 180යි. මේ වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව. එහෙනම් මේ කෝණය සහ මේ කෝණය එකතුව 180 වෙන්න ඕනේ. මෙයා අංශක 120යි. එහෙනම් මෙතන තියෙන කෝණය කොච්චරද? අංශක 60යි. මේ කෝණය අංශක 60යි කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව විය යුතුයි අංශක 180. මේ කෝණය 90යි, මේ කෝණය 60යි. අපිට පුළුවන් CDB කෝණය හොයාගන්න. අපිට පුළුවන් 90 ධන 60 ධන CDB සමාන වෙන අංශක 180කට. එහෙනම් 90 ධන 60 150යි. 180න් 150 කඩු කරාම එනවා CDB කෝණය සමානයි අංශක 30යි කියලා. කොහොමද එන්නේ? අභ්‍යන්තර කෝණයි 180යි 90 ධන 60 150යි මේ 150 අනිත් පාසලක නිච්චයෙන් පස්සේ 180 රින 150 180න් 150 කඩු කරාම අංශක 30යි කියලා එනවා. කොහොමද ආවේ? අපිට කියලා තියෙනවා මේ කේන්ද්‍රය හරහා ගමන් කරන DOC රේඛාවෙන් AB සමච්ඡේදනය වෙනවලු. එහෙනම් කේන්ද්‍රය හරහා ගමන් කරන කේන්ද්‍රය හරහා වැළිලා තියෙන රේඛාව මගින් ජාය සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙන්නේ හරියට ලම්බකව. ඒක අපිට තියෙන ප්‍රමේය. එහෙනම් මෙතන කෝණය DCB කියන කෝණය අංශක 90ක් කියලා ගන්න පුළුවන්. මෙයා අංශක 90ක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව කීයද වෙන්නේ? 180යි. අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව අංශක 180. එහෙනම් මෙයා 120යි කියන්නේ මෙයා 60ක් විය යුතුයි. එහෙනම් ඊළඟට CBD කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. අන්න ඒක මගින් අපිට පුළුවන් CDB කෝණය හොයාගන්න. CDB අංශක 30යි. ඊගාට බලන්න 7 වෙනි ගාන සාධක හොයන්න කියලා දීලා තියෙනවා. සාධක හොයන්න කියලා දීලා තියෙනවා. 2x වර්ගය ඍණ 18. 2x වර්ගය ඍණ 18 සාධක හොයන්නලු. බලන්න අපි මුලින්ම බලන්න ඕනි මේ පද දෙකටම පොදු සාධක තියෙනවද කියලා. බලන්න අපිට පුළුවන් 18 කියන එක ලියාගෙන දෙවරක් 9 කියලා. එහෙනම් දෙකක් එළියට ගන්න පුළුවන් x වර්ගයටත් දෙකක් තියෙන නිසා අපි දෙකක් එළියට ගන්නවා වරහණක් දාලා. එතකොට ඉතුරු වෙනවා x වර්ගයේ ඍණ 9 කියන පදය. අපිට මේ 9 ලියන්න පුළුවන් 9 සමාන වෙනවා 3
වර්ගයට. එහෙනම් අපිට පුළුවන් දේවතාවක් x වර්ගයේ ඍණ 3 වර්ගය කියලා ලියා ගන්න. මෙන්න තියෙනවා වර්ග දෙකක අන්තරයක සාධක. වර්ග දෙකක අන්තරයේ සාධක කොහොමද ලියන්නේ? a වර්ගයේ ඍණ b වර්ගය. මෙයාගේ සාධක කොහොමද ලියන්නේ? මෙයාගේ සාධක සමාන වෙනවා a ධන b හා a ඍණ b. වර්ග දෙකක අන්තරයේ සාධක හැම වෙලෙම ලියන්න පුළුවන් a ධන b a ඍණ b. ඒ කියන්නේ වර්ග දෙකේ අන්තරය අපිට ලියන්න පුළුවන් a ධන b එක සාධකයක් වෙනවා a ඍණ b තවත් සාධකයක් වෙනවා. එහෙනම් ඒ විදිහට අපිට පුළුවන් මෙයාගේ සාධක තවදුරටත් වෙන් කරන්න. දේවතාවක් x ධන 3 x ඍණ 3 විදිහට. හරි ඊළඟට බලන්න 8 වෙනි ගාන 10 පාදයට 0.6යි 3යි 7යි 5 කියන එක සමානයිලු 10 පාදයට 0.6යි 3යි 7යි 5 සමානයිලු 4.3යි 4 නම් අපෙන් අහනවා log කියන්නේ මේ ලඝු 10 පාදයට 43.4 අගය කොහොමද කියලා අහනවා. බලන්න මේක කොහොමද හදන්නේ? ඊට කලින් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මෙතන ලඝු 10 පාදයට කියන එක අපිට කෙටියෙන් ලියන්න පුළුවන් LG වලින්. හරිද? ලඝු 10 පාදයට කියන එක තමයි මේ LG කියලා දාලා තියෙන්නේ. එහෙනම් බලන්න අපිට 10 දෙවනි බලය සමානයි 100 නේ. අපිට මේක ලඝු වලට පත් කරොත් අපි කොහොමද ලියන්නේ? ලඝු log 10 පාදයට 100 සමානයි 2යි. මේ විදිහට තමයි මේක ලඝු ඇසුරෙන් ලියන්නේ. එහෙනම් හැම වෙලෙම මොකද වෙන්නේ? 10 පාදයේ බලය කියන එක තමයි ලඝු ඇසුරෙන් ලිව්වයන් පස්සේ ලඝු 100 පිළිතුර එන්නේ කීයද? 10 පාදයේ මෙන්න මේ බලයට තියෙන එක තමයි පිළිතුර විදියට. දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ 43.4 ලඝු තමයි හොයන්න කියලා තියෙන්නේ. අපිට දත්තයක් විදියට දීලා තියෙනවා 4.34 සමානයි කියලා 10 0.6.3යි 7යි 5 බලයට. එහෙනම් අපිට මෙන්න මේ 43.4 කියන එක කෙනා ලියා ගන්න පුළුවන් 4.3යි 4 වැඩි කිරීම 10 විදිහට. 4.3යි 4 වැඩි කිරීම 10 විදිහට. දැන් මෙතන 10 තියෙන්නේ 10 පළවෙනි බලය තමයි තියෙන්නේ. එහෙනම් 43.4 වෙනුවට අපිට ලියන්න පුළුවන් 10 බලයක් විදිහට 10 0.6යි 3යි 7යි 5 කියලා. ලියන්න පුළුවන් 10 0.6යි 3යි 7යි 5 වැඩි කිරීම 10 පළවෙනි බලය. මෙතන තියෙන්නේ 43.4. දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ 43.4 ලඝු. ලොග් තමයි හොයන්න කියන්නේ. එහෙනම් අපි දෙපැත්තටම ලොග් දා ගන්නවා. දෙපැත්තටම අපි ලොග් දා ගන්නවා. ලොග් ගුණ කිරීමෙන් අපිට කියන්නේ මොකද්ද? මේ ලොග් ගුණ කිරීම කියන එක අපිට ලියන්න පුළුවන් වෙන වෙනම එකතු කිරීමක් විදිහට. එහෙනම් ලඝු 10 පාදයට කියන එකනේ. අපේ ලඝු 10 පාදයට බලන්න එකතු කිරීමක් කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් log 10 0.6යි 3යි 7යි 5 ධන log 10 1 කියන එක ලියන්න. ලඝු වල තියෙන තවත් නීතියක් තමයි මොකද්ද? බෝඩ් එක පේන්නේ නැති හින්දා මම මේක ඉස්සරහට ගන්නම්. ලඝු වල තියෙන තවත් නීතිය තමයි බලය ඉස්සරහට ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් කියන එක. ඊට පස්සේ log 10 log 10 අගය කීයද? 1යි. log 10 කියන එකේ අගය කීයද? 1යි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ බලය විදිහට තියෙන එක නා ඉස්සරහට ලියලා ඒක වැඩි කිරීම 1 කියලා ලියන්න. එහෙනම් මෙන්න මේ
log log 10 වෙනකොට අපිට 1 කියන ලියන්න පුළුවන්. හරිද? log 10 වෙනකොට 1 කියලා ලියන්න පුළුවන්. කොහොමද මම එහෙම 1 කියලා ලියන්නේ? ලඝු මේ log කියන එකේ තේරුම log 10නේ. log 10 බවට පත් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙයා වෙනකොට 1 ලියලා 0.6යි 3යි 7යි 5 ධන මෙතන එක් කරක් 1යි 1 ධන 0.6යි 3යි 7යි 5 අවසාන උත්තරේ එනවා 1.6යි 3යි 7යි 5 කියලා 1.6යි 3යි 7යි 5 කියලා පිළිතුර එනවා. 9 වෙනි ගාන බලන්න. දී ඇති රූපේ AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටී. C ලක්ෂයේ ළමෙක් සිටී. තවද AC තිරස් වෙනවලු. AC කෙනෙක් කෙනා තිරස් වෙනවා කියලා දීලා තිනවා. ළමයා කුරුල්ලා දකිනුයේ A ආරෝහණ කෝණයකින් හා කුරුල්ලා ළමයා දකිනුයේ B අවරෝහණ කෝණයකින් නම් රූපයේ එම කෝණය නිරූපණය කරන්නලු. සහ AB අතර සම්බන්ධය ලියන්නලු. ළමයාගේ උස නොසලකා හරින්නලු. අපි හැම වෙලේම ආරෝහණ සහ අවරෝහණ කෝණයක් ලකුණු කරන්නේ කොහොමද? තිරසත් එක්ක. තිරසත් එක්ක තමයි අපි ආරෝහණ හා අවරෝහණ කෝණ ලකුණු කරන්නේ. තිරසට වඩා උඩට අපේ S2 යනවා නම්, මේ කියන්නේ තිරස් මට්ටමට වඩා අපේ ඉහළට S යනවා නම් අපි ඒකට කියනවා ආරෝහණ කෝණයක් කියලා. සහ තිරස් මට්ටමට වඩා පහළට S යනවා නම් අපි ඒකට කියනවා අවරෝහණ කෝණයක් කියලා. බලන්න. පහළ බලනවා නම් අවරෝහණ කෝණ, ඉහළ බලනවා නම් ආරෝහණ කෝණ වෙනවා. එහෙනම් මෙතන ළමයා කුරුල්ලා දෙස බලන්නේ තිරස් මට්ටමට වඩා තිරස් මට්ටමේ සිට ඉහළට. එහෙනම් කෝණය මොකක්ද වෙන්නේ? තිරසේ ඉඳලා ඉහළට බලන ප්‍රමාණය තමයි කෝණය වෙන්නේ. ඒ කෝණයට කියනවා ආරෝහණ කෝණය කියලා. මෙතන ළමයා ඉන්නවා. මෙයා තිරස් මට්ටමේ, මෙයාගේ තිරස් මට්ටම කියන්නේ මෙන්න මේ මට්ටම. ඒ මට්ටමේ ඉඳලා එයා උඩ බලන්න ඕනේ මේ පැත්තට. එහෙනම් ළමයාගේ ආරෝහණ කෝණය A0 නේ. අංශක A වෙනවා. එයා මාක් කරන්න ඕනේ මෙන්න මෙතනින්. අංශක A කෝණයක් ඉහළට බලනවා. එහෙනම් කුරුල්ලාගේ අවරෝහණ කෝණය B කියලා දීලා තියෙනවා. එහෙනම් කුරුල්ලා ළමයා දෙස බලන්න ඕනි. එයාගේ තිරස් මට්ටමේ ඉඳලා ගහ උඩන ඉන්නේ. පහළ තමයි බලන්න ඕනි. එහෙනම් එයාගේ අවරෝහණ කෝණය මාක් කරන්නේ කුරුල්ලාගේ තිරස් මට්ටමේ ඉඳලා පහළට. කුරුල්ලාගේ තිරස් මට්ටමේ ඉඳලා පහළට අංශක B වෙනවා. මෙන්න මෙහෙම තමයි ලකුණු කරන්න ඕනේ. එහෙනම් ඊළඟට අහලා දෙනවා A සහ B අතර සම්බන්ධතාවය කුමක්ද කියලා. එහෙනම් මේ තියෙන්නේ තිරස් මට්ටම්ම දෙක. සිරසට ලම්බක අපිට රේඛාවක් ඇඳොත් එයා කියනවා තිරස කියලා. එහෙනම් තිරසට සමාන්තර රේඛා දෙකක් ඇඳලා තියෙන්නේ. තිරසට සමාන්තර රේඛා දෙකක් කියන්නේ ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. මෙන්න මේ රේඛාව සහ මේ රේඛාව සමාන්තර වෙනවා. එහෙනම් සමාන්තර කෝණ දෙකක් Z හැඩේ කෝණ දෙකක් මෙතන තියෙනවා. සමාන රේඛා දෙකක් අතර පිහිටි Z හැඩයේ කෝණ දෙකක්. එහෙනම් A සහ B ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් A සමානයි B කියලා ගන්න පුළුවන්. හරි බලන්න 10 වෙනි ගාන. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයක් කියලා දීලා තියෙනවා. ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයක්ලු. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් තීන්ත ගෑමට අවශ්‍ය වන වක්‍ර පෘෂ්ඨය කියන්නේ අර වටේ තියෙන පෘෂ්ඨය අවශ්‍ය නම් අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක් දීලා අහනවා. පතුලේ ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලා අහනවා. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ තීන්ත ගන්න අවශ්‍ය වෙන තීන්ත ප්‍රමාණය පතුලේ තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක් දීලා අහනවා. එහෙනම් අපිට කරන් තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණ වර්ගඵලය හොයලා ඒකේ වර්ගඵලය මේ පතුලේ වර්ගඵලයෙන් බෙදුවා නම් අපිට එනවා කී ගුණයක්ද කියලා. කොහොමද කියන්නේ? පතුලේ අරය R කියලා දීලා තියෙනවා. මෙයාගේ පතුලේ අරය R කියලා දීලා තියෙනවා. R නම් අරය අපිට පුළුවන් පතුලේ තියෙන්නේ වෘත්තාකාර පතුලන්නේ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් පතුලේ වර්ගඵලය ලියන්න. පතුලේ වර්ගඵලය ලියන්න පුළුවන්. පයි R වර්ගයෙන් පතුලේ වර්ගඵලය ලියන්න පුළුවන්. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කොහොමද ලියන්නේ? මේ වක්‍ර පෘෂ්ඨය දෙකට කපලා දිග ඇරියන් පස්සේ හරියට නිකන් මෙන්න මේ වගේ
ඍජු කෝණාශ්‍රයක් තමයි තියෙන්නේ. මේ වක්‍ර පෘෂ්ඨය මෙතනින් හරියට කපලා මේක දිගේරියෙන් පස්සේ මෙයාගේ වක්‍ර පෘෂ්ඨය ඍජු කෝණාශ්‍රාකාරයි. එහෙනම් දිග වැඩි කිරීම පල්ල තමයි මෙයාගේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෙන දිග වැඩි කිරීම පල්ල. එහෙනම් මෙයාගේ උස දීලා තියෙනවා 3r කියලා. අරයමෙන් 3 ගුණයක් කියලා තියෙනවානේ. එහෙනම් මෙයාගේ උස 3r. මෙයාගේ මෙන්න මේ දිග එන්නේ මෙයා මෙන්න මේ තියෙන සිලින්ඩරේ පරිදියෙන් මෙන්න මේ වෘත්තේ පරිදියෙන් එනවා මෙයාගේ මෙන්න මේ තියෙන දිග. එහෙනම් ඒ දිග ගන්න පුළුවන් 2πr වලින්. මෙයාගේ වෙන්නේ වටේ දිග හොයන්නේ 2πr නේ. එන්නේ වටේ දිග තමයි මෙයාව දිග ඇරෙන්නේ. එහෙනම් මෙයාගේ වර්ගඵලය ලියන්න පුළුවන්. මොකද වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ලියන්න පුළුවන්. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ලියන්න පුළුවන් අපිට 2πr වැඩි කිරීම 3r. මෙයාගේ තීන් තාලය කරන්න අවශ්‍ය තීන්ත ප්‍රමාණය මේ තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද කියලා බලන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මෙයාගේ වර්ගඵලය බෙදන්න ඕනි. මෙන්න මේ පතුලේ වර්ගඵලය. එහෙනම් මේ තියෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය, පතුලේ වර්ගඵලය 5r. අපිට කරන්න තියෙන්නේ 2යි πr වැඩි කිරීම 3r බෙදෙනවා 5r වර්ගයෙන්. 5ට 5 කැපෙනවා. r දෙකක් තියෙනවා. r දෙකට r වර්ගය කැපෙනවා. එහෙනම් උඩ ඉතුරු වෙනවා 6 පල්ල ඉතුරු වෙන්නේ 1. එහෙනම් කී ගුණයක්ද වර්ගඵලය? 6 ගුණයක් කියලා අපිට පිළිතුරු ලැබෙනවා. හරි. ඊගාවට බලන්න 11 වෙනි ගාන. මුහුණත් 4 1 3 5 7 ලෙස ලකුණු අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු වැටයක්. චතුස්තලාකාර ධාතු වැටයක් කියන්නේ එක් මුහුණට හැඩය මොනවා වගේද? ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන්න ඕනි. ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ පසු යටි අතර පිහිටන මුහුණේ ඉලක්කම් දෙකෙහි එකතුව 10 ලැබීමේ සම්භාවිතාව සොයන්නලු. දෙවරක් උඩ දැම්මෙන් පස්සේ ඒ දෙවතාවට වඩන ඉලක්කම් දෙකේ එකතුව 10 ලැබීමේ සම්භාවිතාවය සොයන්නලු. බලන්න අපි මුලින්ම දාගමු කොටු දෙලක් කරනගමු. පළමු උඩ දැමීම මේ පැත්තට අපි ලියා ගන්නවා. පළමු උඩ දැමීම මේ අතර දාගමු දෙවන අවස්ථාව. එහෙම නැත්නම් දෙවන උඩ දැමීම. අපිට හම්බෙන ප්‍රතිඵල ටික මොනවද? 1 3 5 7. 1 3 5 සහ 7. 1 හම්බෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාවේ, 3 හම්බෙන්න පුළුවන්, 5 හම්බෙන්න පුළුවන්, 7 හම්බෙන්න පුළුවන්. ඊළඟට ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ටික අපි කතිර සටහනේ ලකුණු කරගන්න ඕනි. තිත් කතිර සටහනේ ලකුණු කරගන්න. ඊළඟට බලන්න පළමු උඩ දැමීමේදී හම්බෙන්න පුළුවන් 1 3 7 5. දෙවන උඩ දැමීමේදී 1 3 7 5 හම්බෙන්න පුළුවන්. මේ උඩ දැමීම අවස්ථා දෙකේදීම අපිට කියන්නේ එකතුව 10 වෙන්න පුළුවන් අවස්ථා. එහෙම නැත්නම් සම්භාවිතාව කොච්චරද කියලා. එක ලැබුණු අවස්ථාවකදී නැවත පළමු උඩ දැමීමේදී එක ලැබුණු අවස්ථාවේදී නැවත දෙවන උඩ දැමීමේදී 3 ලැබුණත් 5 ලැබුණත් 7 ලැබුණත් එකතුව 10 වෙන්නේ නැහැ. එහෙනම් එතනදී අපිට ගන්න පුළුවන් ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් පළමු උඩ දැමීමේදී 3 හම්බ වුණොත් පළමු උඩ දැමීමේදී 3 ලැබුණොත් දෙවන උඩ දැමීමේදී 1 ලැබුණට එකතුව 10 වෙන්නේ නැහැ. දෙවන උඩ දැමීමේදී 3 ලැබුණට එකතුව 10 වෙන්නේ නැහැ. දෙවන උඩ දැමීමේදී 5 ලැබුණොත් එකතුව වෙන්නේ 8යි 10 වෙන්නේ නැහැ. එහෙනම් දෙවනි උඩ දැමීමේදී 7 ලැබුණොත් අන්න අයික්‍ය 10 වෙන්න පුළුවන් එක ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම පළමු උඩ දැමීමේදී අංක 5 ලැබුණොත් දෙවන උඩ දැමීමේදී අංක 5 ලැබුණොත් ඒ අවස්ථාවේදීත් එකතුව 10 වෙන්න පුළුවන්. ඊට පස්සේ පළමු උඩ දැමීමේදී අංක 7 ලැබිලා දෙවන උඩ දැමීමේදී අංක 3 ලැබුණොත් එතෙන්දිත් එකතුව 10 වෙන්න පුළුවන්. එකතුව 10 වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මුළු ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් මුළු ප්‍රතිඵල ආකාර ගණන් කළ බලන් 16ක් තියෙනවා. මේ පැත්තට 4යි මේ පැත්තට 4යි 16. එහෙනම් අයික්‍ය 10 වීමේ සම්භාවිතාව 16න් 3යි. අයික්‍ය 10 වීමේ සම්භාවිතාවය 16න් 3ක් කියලා එනවා. හරි. 12 වෙනි ගාන බලන්න.
රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්නලු. මෙහි ABC සරල රේඛාවල්ලු. බලන්න ABC. මෙතන A තියෙනවා, B, C, D. අපිට කියනවා E වල x වල අගය සොයන්න කියලා. බලන්න ABD. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් මෙයා පාද දෙකක් සමාන වෙනවා, සමද්විපාද ත්‍රිකෝණයක්. ABD කියන එක කියන සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙනවා. මේ පාදයේ සම්මුඛ කෝණය මෙයා, මේ පාදයේ සම්මුඛ කෝණය මෙයා. එහෙනම් මේ කෝණය සහ මේ කෝණය සමාන වෙන්න ඕනේ. මේ කෝණය 40 කියලා දත්තයක් දීලා තිනවා. එහෙනම් මෙතන ත්‍රිකෝණෙත් 40ක් විය යුතුයි. ඒ වගේම බලන්න ADC කියන ත්‍රිකෝණේ AD සමානයි CD. එහෙනම් ADC කියන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණය සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක සමාන වෙන්න ඕනි. සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක සමාන වෙන්න ඕනි. එහෙනම් මෙයත් 40ක් වෙනවා. මෙයා 40යි මෙයා 40යි කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. එහෙනම් මේ 40 දන්න මේ 40 දන්න මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණේ ADC කියන සම්පූර්ණ ත්‍රිකෝණේ එකතු වුණාම පස්සේ 180 වෙන්න ඕනි. මෙයයි එකතු වුණාම 180 වෙන්න ඕනි. මෙතන 40යි මෙතන 40 80යි. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය මේ සම්පූර්ණ කෝණය අංශක 100ක් විය යුතුයි. එහෙනම් බලන්න x ධන අංශක 40 සමානයි 100යි. x සමානයි අංශක 60යි. x සමානයි අංශක 60යි. අපි ගන්න ඕනි DAB 40 සහ ACD අංශක 40 බවට ගත්තනම් අපිට මෙන්න මේ 60 කියන එක ලබා ගන්න පුළුවන්. බලන්න 13 වෙනි ගාන අපිට පළවෙනියටම දීලා තියෙනවා සිග්මා සමානයි 0.7ත් අතර නිකිල සංඛ්‍යා සහ A සමානයි 0.7ත් අතර ප්‍රථමක සංඛ්‍යා B සමානයි 0.7ත් අතර දෙකෙහි ගුණාකාර වන විට පහත දී ඇති ප්‍රකාශ තුළින් නිවැරදි ප්‍රකාශය තෝරා යටින් ඉලක්ක ගන්නලු. බලන්න A කියලා තියෙන්නේ සිග්මා සමානයි 0.7ත් අතර නිකිල. 0.7ත් අතර නිකිල කුල කියලා ලියන්න පුළුවන් 1 2 3 4 5 6. 0.7ත් අතර කිව්වයන් පස්සේ 7 අයිති වෙන්නේ නැහැ. හරි ඊළඟට A. A කියන්නේ 0.7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. 0.7ත් අතර ප්‍රථමක සංඛ්‍යා ගන්න පුළුවන් 2 3 5. 7 ප්‍රථමක සංඛ්‍යාවක් 7ත් අතර කිව්වයන් පස්සේ 7 අයිති වෙන්නේ නැහැ. ඊළඟ B ලියා ගන්න පුළුවන් 0.7ත් අතර දෙකේ ගුණාකාර 0.7ත් අතර දෙකේ ගුණාකාර 2 4 6 2 4 6 බිඳුවේ 0.7ත් අතර දෙකෙහි ගුණාකාර. ඊට පස්සේ පළවෙනි රෝම ඉලක්කමෙන් දීලා තියෙනවා A මේලය B. පළවෙනි රෝම ඉලක්කමෙන් දීලා තියෙනවා A මේලය B සමානයිලු සිග්මට. A මේලය B සමානයිලු සිග්මට. බලන්න A මේලය B කියලා කියන්නේ A සහ B. A සහ B සමානයිලු සිග්මට. A වල තියෙන පද ගන්න 2 3 5. B වල තියෙන පද 2 4 6. මේ ටික සමාන වෙනවද සිග්මට නැහැනේ. 1 කියන සංඛ්‍යාව එහෙම නෑ මේකේ. එහෙනම් පළවෙනි පදයේ වැරදි. පළවෙනි දීලා තියෙන පිළිතුර නිවැරදි නෑ. දෙවෙනියට දීලා තියෙනවා පිළිතුර A ඡේදනය B සමානයිලු 2 සහ 4 කියන පද දෙක දීලා තියෙනවා. 2 සහ 4 දීලා තියෙනවා. A ඡේදනය B සමානයිලු 2 සහ 4. බලන්න Aට තියෙනවා 2 3 5. B ගේ තියෙනවා 2 4 6. Aටයි Bටයි දෙකටම පොදු. ඒ කියන්නේ A ඡේදනය B. A ගේ සහ B ගේ දෙකේම තියෙනවට තමයි A ඡේදනය B කියලා කියන්නේ. Aට සහ Bට පොදු. A ගේ තියෙන්නේ 2 3 5 කියන සංඛ්‍යා. B ගේ තියෙන්නේ 2 4 6. මේ දෙකටම පොදු වෙන්නේ 2 කියන එක. එහෙනම් දෙවෙනි පිළිතුරත් නිවැරදි වෙන්නේ නැහැ.
එහෙනම් අවසාන පිළිතුර තමයි නිවැරදි වෙන්න ඕනේ. මොකද්ද කියන්නේ? A ගේ පද තියනවලු 3ක්. A ගේ පද තියනවලු 3ක්. A කුලකයේ පද 3ක් තියනවලු 1 2 3යි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. ඊළඟට බලන්න 14 වෙනි ගාන සුළු කිරීමක් තියෙන්නේ VJ පද සුළු කිරීමක් තියෙනවා 3x වර්ගය වැඩි කිරීම 3x වර්ගය වැඩි කිරීම 2y බෙදීම 8යි xy බලන්න බෙදීමක් තියෙනවා බෙදීමක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේක පරස්පරය අරගෙන ಗುಣ කිරීමක් විදියට ගන්න ඕනේ පරස්පරය ගන්නවා කියන්නේ මොකද්ද ඕනම සංඛ්‍යාවක පරස්පරය ඕනම භාගයක ඕනම නිකීලයක පරස්පරය ගන්නවා කියන්නේ හරය ලවය මාරු කරනවා. මෙයාගේ හරය නම් තියෙන්නේ මොකද්ද? 1. මෙයාගේ හරය තියෙන එක ඕනම සංඛ්‍යාවක හරය මුකුත් නැහැ කියලා කියන්නේ. ඒක ලියලා නැහැ කියලා කියන්නේ. එයාගේ හරය තියෙන්නේ 1 කියන එක නේ. එහෙනම් මෙයාගේ පරස්පරය ගත්තයින් පස්සේ මොකද වෙන්නේ? 1 ඉහළට යනවා 8යි xයි පහළට එනවා. බෙදීමක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් හරය ලවය මාරු කරලා ගුණිතයක් විදිහට ලියන්න ඕනි. එහෙනම් ලියා ගන්න පුළුවන්. 3x වර්ගය වැඩි කිරීම 2y වැඩි කිරීම උඩට 1 යටට 8යි xy. දැන් බලන්න හරේ ලවයේ තියෙන පද ටික බලන්න හරේ ලවයේ තියෙන පද දැන් කපලා දාන්න පුළුවන්. යට තියෙනවා x පදයක්, ඉහළ තියෙනවා x පද දෙකක්. x වර්ගය කියලා කියන්නේ s ගුණ කිරීම x. එහෙනම් s ගුණ කිරීම s ගෙන් 1 x එකක් කපලා ඉවත් කරන්න පුළුවන්. මෙතන x පද දෙකක් තියෙනවා. එහෙනම් 1 x එකක් කපලා ඉවත් කරන්න අපිට පුළුවන්. ඊට පස්සේ y පදයක් තියෙනවා. ලවයේත් y පදයක් තියෙනවා. y ට y කපලා දාන්න පුළුවන්. උඩ තියෙනවා 2 යට තියෙනවා 8. 2ට 2 ඒවා 1යි 8ට දෙවරක් 4යි. එහෙනම් ලවයේ ඉතුරු වෙනවා බලන්න 3යි x. ලවයේ ඉතුරු වෙලා තියෙනවා 3යි x. හරේ ඉතුරු වෙලා තියෙනවා 4. පිළිතුර එනවා 3x බෙදීම 4 කියලා. හරි. බලන්න 15 වෙනි ගාන. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද තුන්වන පදය ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය හොයන්න කියලා තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණියක පොදු පදය කොහොමද ලියන්නේ? tn සමානයි ar n ඍණ 1. අපිට දීලා තියෙනවා දෙවන පදය ඍණ 6යි කියලා. එහෙනම් t 2 වෙනුවට يعني දෙවන පදය n කියලා කියන්නේ කීවෙනි පදයේද කියන එක. t2 සමානයි ඍණ 6යි. t2 සමානයි දීලා තියෙනවා ඍණ 6යි. එහෙනම් ar n වෙනුවට 2 දානවා. දෙකෙන් එකක් ගියාම 1යි. ar සමානයි ඍණ 6යි කියලා අපිට එක සම්බන්ධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පදය දීලා තියෙනවා ඍණ 12යි කියලා. එහෙනම් n වෙනුවට දාන්න 3. 3 ඍණ 1 2යි. එහෙනම් ar වර්ගය සමානයි ar වර්ගය සමානයි ඍණ 12යි. මෙයා දෙවෙනි සම්බන්ධය විදියට ගත්තා. හරි. ar සමානයි ඍණ 6යි ar වර්ගය සමානයි ඍණ 12යි කියලා අපි ගත්තා. දැන් බලන්න අපිට පුළුවන් මේ දෙක ඇසුරින් r හොයාගන්න කොහොමද? 2 බෙදීම 1ෙන්. අපිට ගන්න පුළුවන් මේ දෙන්න ඇසුරින් r හොයාගන්න පුළුවන්. ඕනම ගුණෝත්තර ශ්‍රේණියක මම මේ පැහැදිලි කරන නිසා මෙච්චර දේවල් කරන්නේ. ඕනම ගුණෝත්තර ශ්‍රේණියක පසුපදයෙන් පෙරපදයේ බෙදුවෙන් පස්සේ අපිට එනවා පොදු අනුපාතය. කියන්නේ r අපිට එනවා. එහෙනම් අපිට කරන් තියෙන්නේ ඍණ 12 බෙදීම ඍණ 6 බලන්න. ar වර්ගයේ බෙදීම arට ar එකක් කැපිලා ගිහිල්ලා උඩ r පදයක් ඉතුරු වෙනවා. මෙතන r වර්ගයන්නේ තියෙන්නේ. එහෙනම් r පදයක් ඉතුරු වෙනවා. මෙතන ඍණ 2ට ඍණ 12 කැපිලා ගිහිල්ලා 2යි කියලා එනවා. එහෙනම් r සමානයි 2යි කියලා එනවා. අපිට පුළුවන් ලේසියෙන්ම තුන්වෙනි පදය හොයාගන්න. කොහොමද? r සමානයි 2යි නම් එකට ආදේශ කරයන් පස්සේ අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ පළවෙනි පදේ. r සමානයි 2යි නම් එකෙන් පුළුවන් a වැඩි කිරීම 2 සමානයි ඍණ 6යි. a සමානයි ඍණ 3යි කියලා එනවා. පළමුන් පදේ එනවා ඍණ 3යි කියලා. r ආවා 2 කියලා. එහෙනම් අපිට ලේසියෙන්ම පස්වෙනි පදේ හොයාගන්න පුළුවන්. t 5 හොයාගන්න පුළුවන්. ar n ඍණ 1ට ආදේශ කරන්න. පළවෙනි පදය ඍණ 3යි.
R කියලා කියන්නේ 2යි පස්වෙනි පදය 5 ඍණ 1. ඍණ 3 වැඩි කිරීම 2 4වෙනි බලය. 2 4වෙනි බලය 16යි. 16 වැඩි කිරීම ඍණ 3 ඍණ 48යි. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවෙන් වැඩි කරාම පස්සේ පිළිතුර එන්නේ ඍණ සංඛ්‍යාවකින්. එහෙනම් පිළිතුර ආවා ඍණ 48යි කියලා. හරි බලන්න 16 වෙනි ගාන ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්කේ BD මගින් ADC සමච්ඡේදනය වෙනවලු. බලන්න ADC තියෙනවා එයාව සමච්ඡේදනය වෙනවලු BD මගින් ADC සමච්ඡේදනය වෙනවලු. එහෙනම් මෙන්න මේ කෝණය සහ මේ කෝණය සමානයි. ADB කෝණය සහ BDC කෝණය සමාන වෙනවා. හරි AB පාදයේ ඊතෙක් දික් කර දී ඇතලු රූපයේ දක්වන තොරතුරු අනුව CBE විශාලත්වය හොයනලු. AB පාදය ඊතෙක් දික් කළා තියනවලු අපිට කියනවා CBE බාහිර කෝණයක් තමයි දීලා තියෙන්නේ CBE අගේ හොයන්නලු. බලන්න දැන් BAC සහ ADC මෙන්න මේ ඉජාය මගින් BC මගින් B සහ C වෘත්ත ඛණ්ඩය මගින් BC මෙන්න මේ වෘත්ත ඛණ්ඩය මගින් BAC B මත A මත කෝණයක් ආපතනය කරලා තියෙනවා. එම ඛණ්ඩය මගින්ම BDC මෙයා මතත් කෝණයක් ආපතනය කරලා තියෙනවා. D මතත් කෝණයක් ආපතනය කරලා තියෙනවා. A මතත් කෝණයක් ආපතනය කරලා තියෙනවා. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් BDC වෙනුවට අපිට අංශක 32යි කියලා ලියන්න පුළුවන්. ගාණි දත්තයක් දීලා තියෙනවා ADC සමච්ඡේදනය වනලු BD මගින්. එහෙනම් මෙන්න මෙතන තියෙන කෝණයත් අංශක 32ක් බවට පත් වෙනවා. එහෙනම් සම්පූර්ණ කෝණය අංශක 64යි කියලා අපිට ගන්න පුළුවන්. සම්පූර්ණ කෝණය අංශක 64යි කියලා ගන්න පුළුවන්. එහෙනම් බලන්න දැන් මෙතන A B C D කියන්නේ වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අපිට හොයන්න තියෙන්නේ CBE. මේ වෘත්ත චතුරස්‍රයේ AB පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි CBE කියලා කියන්නේ. ඒ ප්‍රමේයයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. මේකේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙයාට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නම් අභ්‍යන්තර සම්මුඛ කෝණය 64යි. එහෙනම් CBE කියන මෙන්න මේ අපිට හොයන්න දීලා තියෙන කෝණයත් අංශක 64. එහෙනම් අපිට එනවා CBE සමානයි අංශක 64යි කියලා. CBE සමානයි අංශක 64යි. හරි බලන්න 17 වෙනි ගාන. පහත දී ඇති වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය සොයන්න. කුඩා පොදු ගුණාකාරය සොයන්න තියෙන්නේ 6යි x වර්ගය 5යි xy 2යි y වර්ගය. දීලා තියෙනවා 6යි xy 6යි x වර්ගය 5යි xy සහ 2යි y වර්ගයේ කුඩා පොදු ගුණාකාරය සොයන්න තියෙන්නේ. හරිම ලේසි. අපි වෙන වෙනම මුලින්ම බලන්න අඥාත පදවල වැඩිතම් බලය. අඥාත පදවල වැඩිතම් බලය. අඥාත පද තියෙනවා x තියෙනවා y තියෙනවා. වෙනස් අඥාත පද තියෙනවා x සහ y. x වල වැඩිතම් බලය x වර්ගය සහ y වල වැඩිතම් බලය y වර්ගය. එහෙනම් ඊගාවට අපි බලන්න ඕනි දීලා තියෙන අපි දන්නා පදවල කුඩා පොදු ගුණාකාරයක මන්ද කියලා. 6 තියෙනවා 5 තියෙනවා 2 තියෙනවා. 6 5 2 යන ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය කොහොමද හොයන්නේ? අපි 6 ලියා ගන්නවා. අපිට 6 ලියා ගන්න පුළුවන්. ගන්න අපිට 6 ලියා ගන්න පුළුවන්. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට දෙවරක් 3 කියලා. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට 6 ලියා ගන්න පුළුවන් දෙවරක් 3 කියලා. ඊගාවට තියෙනවා 5. 5 ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන් දෙවරක් ලියන්න බෑ තුන් වරක් ලියන්න බෑ. එහෙනම් 5 ලියන්න පුළුවන්. 5 එක්වෙනි බලය කියලාම තමයි. 5 ලියන්න පුළුවන්. 5 වරක් එක. එහෙම නැත්නම් 5 පළවෙනි බලයම තමයි 5 කියලා කියන්නේ. දෙකත් ඒ විදිහටම තමයි. දෙක ආයි ගුණිතයක් විදිහට ලියන්න බෑ. දෙක ලියන්න පුළුවන්. දෙවරක් එක කියලා. එහෙනම් බලන්න මේ ආපු ප්‍රථමක සංඛ්‍යාවල වැඩිතම බලය දෙකේ වැඩිතම බලය 1යි. මෙතනත් තියෙන දෙකේ පළවෙනි බලය. 3 වැඩිතම බලය
ආයි වෙන සංඛ්‍යාවක් නැහැ 3. 3ම තමයි. පහේ වැඩිතම බලයත් 5. එහෙනම් දෙකේ වැඩිතම බලය 2 1 වැඩි කිරීම 3 වැඩිතම බලය 3 1 සහ පහේ වැඩිතම බලය 5 1. මෙන්න අපිට ආවා මේ සංඛ්‍යා තුනට දාලා කුඩා පොදු ගුණාකාරය. දෙවරක් 3 6යි. 6 වරක් 5 30යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය එනවා 30යි x වර්ග y වර්ග. බලන්න 18 වෙනි ගාන. ඍජු ප්‍රිස්මයක සිලින්ඩරාකාර හරස්කඩ වර්ගඵලය. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය 616යි ඝන සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර කියන්නේ ප්‍රිස්මය අරගෙන ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය 616යිලු වර්ග සෙන්ටිමීටර. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත. එම උසම තියෙන පතුලේ අරය ආරණ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමානයිලු. එහෙනම් ප්‍රිස්මයේ පරිමාවයට සමාන පරිමාවක් තියෙන සිලින්ඩරයක් තියෙනවලු. සිලින්ඩරයේ උස සමාන වෙනවලු මේ කියන ප්‍රිස්මයේ උසට. R හි අගය සෙන්ටිමීටර වලින් හොයන්නලු. පතුලේ අරය R සහ උස h වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ලියන්න පුළුවන්ලු 5r වර්ගයෙන්. සිලින්ඩරයේ පරිමාව හරිද? සිලින්ඩරයේ පරිමාව සමානයි 5r වර්ගය වැඩි කිරීම h වලින් ලියන්න පුළුවන්ලු. සිලින්ඩරයේ පරිමාව 5r වර්ගය වැඩි කිරීම h වලින් ලියන්න පුළුවන්ලු. ඒ වගේම ප්‍රිස්මයේ පරිමාව කොහොමද ලියන්නේ? දැන් ප්‍රිස්මය කියන්නේ ප්‍රිස්මයේ පරිමාව ලියන්න පුළුවන් ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය වැඩි කිරීම උස. ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය වැඩි කිරීම උස. ප්‍රිස්මයේ පරිමාව සමානයි ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 616යි කියලා. 616 වැඩි කිරීම උස. අපිට ගන්න පුළුවන් උස h කියලා. මොකද දීලා තියෙනවා දෙකේම උස සමානයි කියලා. එහෙනම් අවසානයේ තවත් දත්තයක් දීලා තියෙනවා ප්‍රිස්මයේ පරිමාව සහ සිලින්ඩරයේ පරිමාව සමානයි කියලා. ඒ දත්තය ඇසුරෙන් අපිට ලියන්න පුළුවන් 5r වර්ගයේ h සමානයි 616යි h කියලා. 5r වර්ගය h සමාන වෙනවා 616 වැඩි කිරීම h වලට මේ h එකට h එකක් කැපිලා යනවා h වලට h එකක් කැපිලා යනවා ඊගාවට අපිට පුළුවන් 5 වෙනුවට ආදේශයක් දාන්න කියලා නෑ. එහෙනම් 5 වෙනුවට අපිට පුළුවන් 7න් 22 දාගන්න. 7 බෙදීම 22 වැඩි කිරීම r වර්ගය සමාන වෙනවා 616යි. r වර්ගය සමානයි 7 හරස් ගුණිතය 7 සහ 22 හරස් ගුණිතය මගින් සමාන ලකුණු අනිත් පැත්තට ගෙනියනවා 616 වැඩි කිරීම 7 616 වැඩි කිරීම 7 බෙදීම 22 බෙදීම 22 අපිට මේ පිළිතුර සුළු කිරීමෙන් r ට ගන්න පුළුවන් අගයක්. බලන්න 22ට දෙවරක් 11යි 616ට දෙවරක් 308යි. 616ට දෙවරක් 308යි. 11 වරක් බලන්න 308ට 11 වරක් 28යි. 11 වරක් 1යි. 308 11න් බෙදෙනවා 28යි කියලා. ඊට පස්සේ 27 28 වරක් 7 අපිට එනවා r සමානයි 28 වරක් 7 වර්ගමූලය. 28 වරක් 7 වර්ගමූලය කියලා එනවා r ට. බලන්න 27 වරක් 8 කීයද කියලා. 27 වරක් 8 196. 196 වර්ගමූලය කියලා කියන්නේ 14යි. එහෙනම් r ට එනවා පිළිතුරක් සෙන්ටිමීටර 14යි කියලා. r ට එනවා පිළිතුරක් සෙන්ටිමීටර 14යි කියලා. හරි. බලන්න 19 වෙනි ගාන.
දී ඇති ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් D සහ E වේ. AB සහ AC පාදවල මධ්‍යලක්ෂ D සහ E වේ. ADE අංශක 90ද BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර ගන්න. ADE සෙන්ටිමීටර 90යිලු BCED චතුරස්‍රයේ පරිමිතිය හොයන්නයි කියලා අපිට කියනවා. හරිද? දැන් බලන්න මෙතන දාන දින විට මධ්‍යලක්ෂ ප්‍රමේය. මොකද්ද මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයෙන් හරි අඩක් වෙන අතර මෙන්න මේ පාදයෙන් ඉතිරි පාදයට සමාන්තර හා එහිදීන් හරි අඩක් වේ. මොකද්ද කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව මේකට අනුව නම් AB පාදය සහ AC පාදය. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව එහි අනික් පාදයට සමාන්තර හා එහි දිගින් හරි අඩක් වේ. මෙන්න මේ BCට සමාන්තර සහ එහි දිගින් හරි අඩක් වෙනවා. හරිද? පාදයට සමාන්තර සහ එහි දිගින් හරි අඩලු. දැන් අපිට දීලා තියෙනවා මෙතන අංශක 90යි කියලා සහ මෙතන දිග දීලා තිනවා 6යි සෙන්ටිමීටර කියලා. එහෙනම් මධ්‍යලක්ෂ ප්‍රමේයට අනුව DE දිග අපිට ගන්න පුළුවන් 3යි සෙන්ටිමීටර. DE දිග 3යි සෙන්ටිමීටර. අපිට කියන්නේ BCED යන චතුරස්‍රයේ පරිමිතිය හොයන්න කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා තව CE දිග සහ DB දිග. දැන් අපිට දීලා තිනවා මේ තියෙන AB වල මධ්‍යලක්ෂය D කියලා. සහ AD දිග දීලා තිනවා 4 සෙන්ටිමීටර කියලා. එහෙනම් AD සමානයි DB. ඒක දත්තයක් විදිහට දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් DB කියන එකත් 4 සෙන්ටිමීටර ලෙස ගන්න. දැන් අපිට ඉතුරු වෙලා තියෙන හොයාගන්න EC. හරි ලේසි. මෙතන දීලා තියෙන්නේ ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක්. බලන්න. ADE කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයකට අපිට දාන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය. දැන් අපි කර්ණයේ දිග පමණයි දන්නේ නැත්තේ. 4 සහ 3 කියන එක දන්නවා. අපි දන්නවා සම්මුඛ පාදයේ සහ බද්ධ පාදයේ දිග දන්නවා 4 සහ 3. පයිතගරස් ප්‍රමේයන් කියන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන කර්ණයේ වර්ගය සමාන වෙනවලු. කර්ණයේ වර්ගය කියන්නේ AE වල වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. 4 වර්ගයට සහ 3 වර්ගයේ එකතුවට සමානයිලු. 4 වර්ගය ධන 3 වර්ගය. 4 වර්ගය 16යි 3 වර්ගය 9යි 16 9 එකතු කරායින් පස්සේ 25යි කියලා එනවා. AE වර්ගය 25යි. එහෙනම් අපිට AE හොයාගන්න පුළුවන් මෙයාගේ වර්ගමූලය අරගෙන. 25ේ වර්ගමූලය ගත්තෙන් පස්සේ අපිට එනවා 5යි කියලා. එහෙනම් AE සෙන්ටිමීටර 5යි. AE වර්ගමූලය ගත්තෙන් පස්සේ එනවා සෙන්ටිමීටර 5යි කියලා. එහෙනම් AE සෙන්ටිමීටර 5යි කියලා ආවා. AE සෙන්ටිමීටර 5යි නම් EC සෙන්ටිමීටර 5යි. EC සෙන්ටිමීටර 5ක් කියලා අපිට එනවා. එහෙනම් අපිට ලේසියෙන් මෙයාගේ පරිමිතිය හොයාගන්න පුළුවන්. 4 ධන 6 ධන 5 ධන 3. 4 6 10යි 5යි 15යි 3යි 18යි. අපිට එනවා මෙයාගේ පරිමිතිය සෙන්ටිමීටර 18යි කියලා. මෙයාගේ පරිමිතිය එනවා සෙන්ටිමීටර 18යි කියලා. හරි. 20 බලන්න. කාඩිසීය තලයේ මත 4 සහ 6 එක කණ්ඩාංගයක් ඊළඟට 6 9 ලක්ෂ තව කණ්ඩාංගයක් ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්නලු. බලන්න සරල රේඛාවේ සමීකරණය සොයනකොට අපිට සමීකරණය ගන්න ඕනි y සමානයි mx ධන c ආකාරයට. මේ තියෙන්නේ y ලක්ෂයේ කණ්ඩාංකය, m කියලා කියන්නේ අනුක්‍රමණය, x කියන්නේ x කණ්ඩාංකයක් x කණ්ඩාංකය, c කියලා කියන්නේ අන්තක් ඛණ්ඩය. අපිට m කියන්නේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. m අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. කොහොමද අනුක්‍රමණය හොයාගන්නේ? y කණ්ඩාංක අන්තරය බෙදීම x කණ්ඩාංක අන්තරය. අපි 1 ලක්ෂයක් y1 කියලා ගත්තොත් y1න් y2 තවත් y කණ්ඩාංක දෙකක් කරන් ඒකේ y අගයන් අඩු කරනවා. y අගයන් වල අන්තරය ගන්නවා. ඊට පස්සේ ඒක බෙදෙනවා. එම කණ්ඩාංක වලටම අයත් x අගයන්ගෙන්.
x1 ඍණ x2. දැන් මෙතන දීලා තියෙන ඛණ්ඩාංක දෙක ලක්ෂ දෙක 4,6 එක ඛණ්ඩාංකයක් අනිත් එක තමයි 6,9. 4,6 සහ 6,9. අපි මේක 1 කියලා සහ මේක 2 කියලා ගමු. මේක 1 මේක 2. එහෙනම් පළමු ඛණ්ඩාංකේ y යගෙන් අපි 6න් අඩු කරනවා 9 බෙදෙනවා 4 ඍණ 6. 4න් 6ක් අඩු කරනවා. උඩ ඛණ්ඩාංකේනවා ඍණ 3යි සුළු වුණාම යට එනවා ඍණ 2යි. ඍණට ඍණ කැපිලා අපිට mට අගයක් එනවා 3 බෙදීම 2යි කියලා. mට උත්තරයක් එනවා 3 බෙදීම 2යි කියලා. එහෙනම් අපි දැන් y සමාන mx ධන c ආකාරයේ m ගේ අගය හොයාගෙන තියෙනවා. හරිද? අපි දැන් m ගේ අගය හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ c ගේ අගය හොයාගන්න. එහෙනම් අපිට කරන්න තියෙන්නේ එක් ලක්ෂයක් තෝරගෙන එයාට තියෙන අගයන් ටික සහ m ආදේශ කරා නම් අපිට ඊළඟට c හොයාගන්න පුළුවන්. m ගේ අගය හොයාගත්තා. අනුක්‍රමණිය අගය හොයාගත්තා. එහෙනම් අපි දැන් නොදන්නා පද තියෙන්නේ y සමාන ms දන්න c ආකාරයේ c ව අපි තාම දන්නේ නැහැ. එහෙනම් අපි කරන් තියෙන්නේ මෙන්න මේ x ඛණ්ඩාංකයකට අදාළව මෙන්න මේ xy ඛණ්ඩාංකයට අදාළව m සහ xy y සමාන mx දන c ආකාරයට ආදේශ කළා c ට පිළිතුරක් ගන්න පුළුවන්. අපි ගමු 4 සහ 6 කියන අවස්ථාවට අදාළව මේ අවස්ථාවේදී y ගේ ඛණ්ඩාංකය 6යි. y සමානයි mx ධන c y ගේ ඛණ්ඩාංකය 6යි. m ට අගයක් ආවා 3 බෙදීම 4 කියලා. 3 බෙදීම 2 m ගේ අගය 3 බෙදීම 2යි සහ m අවස්ථාවේ s ගේ අගය 4යි. වැඩි කිරීම 4 ධන c. දැන් මෙතෙන්දී අපි c ව උක්ත කරගත්තා නම් අපිට එනවා c ට අදාළ වගේ. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 3 වරක් 2 6යි. 6 සමානයි 6 ධන c. මේ 6 මේ පැත්තට ගෙනාවා ඍණ 6ක් බවට පත් වෙනවා. එහෙනම් c සමානයි 0යි කියලා අගේ එනවා. එහෙනම් අපිට පුළුවන් මෙම ප්‍රස්ථාරයට අදාළව සමීකරණය ලියන්න. y සමානයි c බිඳුව වෙනවා. එහෙනම් y සමානයි m ගේ අගය 3 බෙදීම 2යි x y සමානයි 3 බෙදීම 2යි x තමයි ප්‍රස්ථාරයට අදාළ සමීකරණය වෙන්නේ. ඊගාට බලන්න 21 වෙනි ගණන. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. තවද ABCD සමාන්තරාශ්‍රයක්ද AOBEF AOBEF සරල රේඛාවක්ද වේ. රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF විශාලත්වය සොයන්න. DEF මෙන්න මේ කෝණයේ විශාලත්වය හොයන්න කියලා කියනවා. හරි. බලන් දීලා තියෙන දත්ත අපිට තියෙනවා A B C D සමාන්තරාශ්‍රයක් කියලා. සමාන්තරාශ්‍රයේ ගුණ මොනවද? සම්මුඛ පාද සමාන්තර වෙනවා. එහෙනම් AB සමාන්තරයි DC කියලා අපිට ගන්න පුළුවන්. AB සමාන්තරයි DC කියන්නේ මෙන්න මේ AB EF කියන්නේ එක සරල රේඛාවක් කියලා දීලා තිනවා. එහෙනම් බලන්න සමාන්තර සරල රේඛා දෙකකට ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණයක් තියෙනවා DCB සහ මෙන්න මේ කෝණය සහ CBE මේ කෝණය ඒකාන්තර කෝණ වෙනවා. එහෙනම් මෙයත් 70යි කියලා මට පේනවා. මෙයා 70යි නම් බලන්න මේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමාන්තර වෙනවා. ABට DC සමාන්තරයි වගේම ADට සමාන්තරයි ADට සමාන්තරයි BC. එහෙනම් බලන්න සමාන්තර රේඛා දෙකක් ඡේදනය කරලා දෙනවා F වැඩේට. එහෙනම් මෙතන තියෙන කෝණයට මෙතන තියෙන කෝණය සමාන වෙනවා අනුරූප කෝණ. මෙතනත් 70යි මෙතනත් 70යි. ඊගාවට බලන්න AOBEF මෙන්න මේ සරල රේඛාව O කේන්ද්‍රය හරහා තමයි වැටලා තියෙන්නේ.
මේ සරල රේඛාව O කේන්ද්‍රය හරහා වැල්ලා තියෙන. එහෙනම් කේන්ද්‍රයේ විස්කම්භයක් තමයි මෙන්න මේ A සහ E කියලා කියන්නේ වෘත්තයට අදාළ විස්කම්භයක්. විස්කම්භය මගින් වෘත්තය මත ආපාතනය කරලා තියෙන කෝණයක් ADE. මොන කෝණද මේවට කියන්නේ? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. එහෙනම් ADE මගින් හදලා තියෙන්නේ AE මගින් හදලා තියෙන කෝණය ඍජු කෝණයක් වෙනවා. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. විස්කම්භයක් මගින් වෘත්තයේ පරිධිය මත ආපාදනය කරන කෝණව අංශක 90ට සමානයි. එහෙනම් මේ අංශක 90ක් එනවා. ඊගාට බලන්න AED. AED ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. AE පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් ඒක DEF. අපිට ඒක තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් ප්‍රමේයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ පාද දෙකේ එකතුවට සමාන වේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් DEF සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මෙතන 90යි මෙතන 70යි. 90 ධන 70 එනවා DEFට අංශක 160යි කියලා. 22 වෙනි ගාන. රමණ කිසියම් මුදලක් 110ක වාර්ෂික වැල්පොලි අනුපාතයකින් ගෙවන මූල්‍ය ආයතනයක වසර දෙකක් සඳහා තැන්පත් කළාලු. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලි මුදල රුපියල් 660ක් වන අතර වසර දෙක අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260කි. ඇය තැන්පත් කරපු මුදල හොයන්න කියලා කියනවා. මොකද කියන්නේ රමණී කිසියම් මුදලක් තැන්පත් කරලා මූල්‍ය ආයතනයක අවුරුද්දකට 110ක වැල් පොලියලු ගෙවන්නේ. වැල් පොලිය කියන එකේ තේරුම මොකද්ද? ඔයා හිතන්න අපි තැන්පත් කරනවා රුපියල් 100ක මුදලක්. හිතන්න පොඩ්ඩක් ලොකුවට ලියන්න. අපි රුපියල් 100ක මුදලක් තැන්පත් කරොත් අපිට හම්බ වෙනවා වැල් පොලියක්. අපි රුපියල් 100ක මුදලක් අවුරුදු දෙකකට තැන්පත දානවා. මොකද 110ක වැල් පොලිය ගන්න. හරිද 100ක 10ට වැල් පොලියට අවුරුදු දෙකක් 100ක් තැන්පත් කරනවා. එහෙනම් පළවෙනි අවුරුද්දේ අපි අවසානයේ අපිට හම්බ වෙනවා 100ට 10ක්. එහෙනම් පළවෙනි අවුරුද්ද අවසානයේ අපිට හම්බ වෙනවා රුපියල් 110ක්. හරිද? ඊළඟට වැල් පොලිය කියන එකෙන් කියන්නේ අර දෙවැනි අවුරුද්දේ පොලිය හදන්නේ මෙන්න මේ තියෙන රුපියල් 110ට. ඔයා දාපු 100ට නෙවෙයි දෙවැනි පළවෙනි අවුරුද්ද අවසානයේ තියෙන සම්පූර්ණ මුදලට තමයි දෙවැනි අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ. ඒ කියන්නේ දෙවැනි අවුරුද්දේදී පොලිය ඔයා හදන්නේ රුපියල් 110කට. තේරුණාද? ඒක තමයි වැල් පොලිය කියලා කියන්නේ. සුළු පොලිය ගත්තොත් දෙවැනි අවුරුද්දෙත් ඔයාගේ පොලිය හදන්නේ ඔයා තැන්පත් කරපු රුපියල් 100ටම තමයි. හරිද? එහෙනම් දැන් කියලා දෙනවා රමණී යම්කිසි මුදලක් තැන්පත් කරනවල මූල්‍ය ආයතනයක. අපි රමණී තැන්පත් කරපු මුදල X කියලා ගමු. රමණී තැන්පත් කළ මුදල X කියලා ගමු. හරි. රමණී තැන්පත් කළ මුදල X. රමණී X මුදලක් තැන්පත් කරා නම් රමණී X මුදලක් තැන්පත් කරා නම් රමණීට පළවන අවුරුද්ද අවසානයේදී කීයක වැල් පොලියක් හම්බ වෙනවද කියලා අපිට හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගාන දීලා තියෙනවා දෙවන අවුරුද්දේ අවසානයේදී රමණීට හම්බුණාලු රුපියල් 7260ක්. රමණීට හම්බෙලා තියෙනවා රුපියල් 7260ක් සහ දෙවනි අවුරුද්දේ පමණක් පොලිය රුපියල් 660ක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් 7260න් දෙවන අවුරුද්දට පමණක් හැදිච්ච පොලිය අඩු කරන්න. 7260න් දෙවනි අවුරුද්දට පමණක් ලැබිච්ච පොලිය අඩු කරන්න. එතකොට අපිට එනවා 0.6600ක් කියලා. මේ 6600 කියන්නේ මොකද්ද? රමණි තැන්පත් කරපු මුදල සහ පළමුණු අවුරුද්දට රමණිට ලැබුණු පොලිය යන දෙකේම එකතුව. රමණි තැන්පත් කළ මුදල සහ පළමු අවුරුද්දට රමණිට ලැබුණු පොලිය කියන දෙකේම එකතුව තමයි 6600 කියන්නේ.
එහෙනම් ඔයා හිතන්න රමණී තැන්පත් කළ මුදල් x කියලා සහ අපි රුපියල් 100ක මුදලක් තැන්පත් කරාම අපිට පළවුණ අවුරුද්ද අවසානයේ 110ක් ලැබෙනවා නම් x මුදලක් තැන්පත් කරාම අපිට ලැබෙන මුදල කොච්චරද? තැන්පත් කළ මුදල සහ අපිට හම්බ වෙන පොලිය. ඒ කියන්නේ රුපියල් 6600ක් අපිට ලැබෙනවා අවුරුද්ද අවසානයේදී. රුපියල් 6600ක් අවුරුද්ද අවසානයේදී අපිට ලැබෙනවා. එහෙනම් 100ක් තැන්පත් කරොත් 110 නම් x ප්‍රමාණයක් තැන්පත් කරොත් 6600 ලැබෙනවා. දැන් මේ x තනි කරගත්තා නම් අපිට හම්බ වෙනවා රාමණී තැන්පත් කරපු මුදල. බලන්න මේ බිඳුවට අපිට මේ පැත්තෙන් බිඳුවක් කපලා දාන්න පුළුවන්. කොහොමද මම එහෙම කරේ? මේ 110 හරස් ගුණිත කළා. හරස් ගුණිතයෙන් 110 මේ පැත්තේ යටට යවනවා. 100 උඩට ගේනවා. මම ඒක මෙතෙන්දි කෙලින්ම බිඳුවට බිඳුවක් මුලින් කපාගෙන හිටියා. ඊළඟට 11 මේ පැත්තට ගෙනිච්චොත් වෙන්නේ 660 බෙදීම 11. 660 බෙදීම 11. මේ පැත්තත් 11න් බෙදන්න ඕනේ. එහෙනම් 11ට 11 කැපෙනවා. 660 බෙදීම 11 කියන්නේ 11ට 11 ඒව 1යි. 66ට 11 ඒව 6යි. මේ බිඳුව එහෙමම ගත්තා. එහෙනම් මේ පැත්තේ 60 ඉතුරු වෙනවා සහ මෙතන හරේ තියෙනවා 100ක්. ඒ 100 හරස් ගුණිතයෙන් සමාන ලකුණ අනිත් පැත්තට ගෙනිච්චන් පස්සේ 60 වැඩි කිරීම 100. එහෙනම් x සමානයි 60 වැඩි කිරීම 100 රුපියල් 6000යි කියලා එනවා. එහෙනම් රමණි තැන්පත් කරපු මුදල රුපියල් 6. හරි. බලන්න 23 වෙනි ගාන. දී ඇති වෘත්තයේ කේන්ද්‍රයේ සීද AC සමාන්තරයි BD වෙනවලු. සමාන්තරයි වගේ නම් පේන්නේ නැහැ. හැබැයි දත්තයක් දීලා තියෙනවා. AC සමාන්තරයි BD ලු. එසේනම් AEB මෙන්න මේ විශාලත්වය සොයන්න කියලා දීලා තියෙනවා. බලන්න කොහොමද ගන්න කියලා. දැන් බලන්න A සහ B. A සහ B මගින් A සහ B කියන ඡාප කොටස මගින් C මත 70 කෝණයක් ආපාදනය කරලා තියෙනවා. C කියන්නේ කේන්ද්‍රය මත 70 කෝණයක් ආපාදනය කරලා තියෙනවා. ඒ වගේම වෘත්ත පරිධිය මත ඒ කියන්නේ D කියන ස්ථානයේ තවත් කෝණයක් ආපාදනය කරලා තියෙනවා. එහෙනම් ප්‍රමේයක් තියෙනවා. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම වෘත්ත ඡාපය මගින්ම වෘත්තයේ පරිධිය මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වේ කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙයා වගේ දෙගුණයල්ලු කේන්ද්‍රය මත සාධන කෝණය. මේ එකම ඡාපයක් තියෙන්නේ. මේ එකම ඛණ්ඩයක් මගින් D මත සහ කේන්ද්‍රය මත කෝණ ආපාදනය කරනකොට පරිධිය මත සෑදූ කෝණය වගේ දෙගුණයල්ලු කේන්ද්‍රය මත සාධන කෝණය. එහෙනම් මෙයා 70යි කියන්නේ අපිට පුළුවන් මේ D මත හදන කෝණය 35යි කියලා ගන්න. මෙතන කෝණය 35යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයා සමාන්තරයි මෙයා කියලා දීලා තියෙනවා. එහෙනම් AC සමාන්තරයි BD කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් Z හැඩයේ කෝණය. එහෙම නැත්නම් ඒකාන්තර කෝණ මගින් මෙන්න මෙතන කෝණය 70යි කියලා ගන්න. මෙයා 70යි නම් බලන්න BDC BDE BDE ත්‍රිකෝණයේ DE පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. එහෙනම් BED සමාන වෙනවා BED සමාන වෙනවා 70 ධන 35ට. අංශක 70 ධන 35ට BED එනවා 105යි කියලා. BED 105යි අංශක. හරි. ඊගාවට බලන්න 24 වෙනි ගාන 3x ධන 11 අසමානතාවක් තියෙන විසඳන්න 3x ධන 11 විශාලයි කුඩායි දෙක අසමානතාවයේහි ඍණ නිකිලමය විසඳුම් සොයන්න කියලා තියෙනවා. ඍණ නිකිලමය විසඳුම් සොයන්නලු. 3x ධන 11 විශාලයි හෝ කුඩායි දෙක කියලා දීලා තියෙනවා. අසමානතාව විසඳන්න තියෙන්නේ. එහෙනම් ඔය මුලින්ම කරන්න ඕනේ x ට ඈතින්ම බෙදලා තියෙන පදේ අසමානතාවයෙන් අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. 11 දෙන්නේ 11 අනිත් පැත්තට ගෙනියනකොට ඍණ 11ක් බවට පත් වෙනවා. එහෙනම් 3x 2 ඍණ
11 3x ඍණ 11ට ධන දෙකක් එකතු කරන්න තියෙන. එහෙනම් ඍණ 9යි අවසාන උත්තරේ. දැන් තියෙන්නේ මොකද්ද? x තනි කරගන්න දෙපසම 3ෙන් බෙදන්න ඕනේ. දෙපසම 3ෙන් බෙදෙනවා. ධන 3ෙන් බෙදෙන නිසා ලකුණ මාරුව සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් x විශාලයි කුඩායි ඍණ 9 3ෙන් බෙදුවෙන් පස්සේ ඍණ 3යි. අපෙන් අහන්නේ මෙම අසමානතාවයේ විසඳලා ඍණ නිකිලමේ විසඳුම් සොයන්නලු. ඍණ නිකිලමේ විසඳුම් සොයන්න තියෙන්නේ මේක ගමු හැමෝටම තේරෙන්න. ඍණ නිකිලමේ විසඳුම් සොයන්න තියෙන්නේ අපි සංඛ්‍යා රේඛාවකට ගත්තොත් ඍණ 3 තියෙනවා. ඍණ 3 කුඩායි විශාලයි x. එහෙනම් මේ පැත්තට යනවා. බිඳුව පාට වෙන්නේ නැහැ. බෝලේ පාට වෙන්නේ නැහැ. එහෙනම් ඍණ 3ට මේ පසින් තියෙන ඍණ නිකිලමේ සංඛ්‍යා ටික තමයි අපෙන් අහන්නේ. ඍණ 3ට දකුණු අත පැත්තෙන් තියෙන ඍණ නිකිලමේ සංඛ්‍යා වෙන්නේ ඍණ 2 ඍණ 1 බිඳුව. එහෙනම් පිළිතුරට එන්න ඕනේ ඍණ නිකිලමේ සංඛ්‍යා. ඍණ 2 සහ ඍණ 1 තමයි පිළිතුර විදියට ගන්නෙ. හරි බලන්න 25 වෙනි ගාන අන්තිම ගාන කෙටි ප්‍රශ්න වල ABC යන රූපයේ දී ඇති පරිදි වූ සුළු කෝණී ත්‍රිකෝණයකි AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරමින් C පාදයේද ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය ඔසවා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දර සටහන ඇඳ ඇත පත පිළිබඳ දැනුම භාවිතයෙන් එම දර සටහන සම්පූර්ණ කර O ලකුණු කරන්නලු. මොකද්ද කියන්නේ? හරි මෙහෙමයි කියන්නේ. අපිට අවශ්‍යයි වෘත්තයක් ඇඳගන්න. ඒ වෘත්තය අඳින්න අවශ්‍ය කරන O කේන්ද්‍රය අපි හොයන්නලු. වෘත්තය කොහොමද පිහිටන්න ඕනේ? මෙන්න මේ AB කියන රේඛාව B හිදී ස්පර්ශ කරන්න ඕනේ. AB කියන රේඛාව B හිදී ස්පර්ශ කරන්න ඕනේ සහ AC රේඛාවත් ස්පර්ශ කළ යුතුයි. හොඳට බලා ගන්න මේක වෘත්තයක් යම් රේඛාවක් ස්පර්ශ කරනවා කියලා කිව්වොත් මේ විදිහට රේඛාවක් ස්පර්ශ කරනවා කියලා තිබ්බොත් එම ස්පර්ශක රේඛාව සහ එම ස්පර්ශක රේඛාවේ ස්පර්ශක ලක්ෂයේ සිට එම ස්පර්ශ කරන ස්ථානයේ සිට කේන්ද්‍රයට රේඛාවක් ඇන්දොත් එම කේන්ද්‍රය සහ ස්පර්ශයේ ලක්ෂය යා කරොත් ඒ ආපු අරයනක් නෙමෙයි එන්නේ මෙතන එන්නේ අරයක්. එම අරය සහ ස්පර්ශක රේඛාව අනිවාර්යෙන් ලම්බක වෙනවා. ඒ කියන්නේ මෙතන කෝණය 90ක් වෙනවම තමයි. තවත් දෙයක් තියෙනවා. දැන් මෙතන කියලා තියෙනවනේ. මෙතන කියලා තියෙනවා AB ස්පර්ශ කරනවා සහ AC ස්පර්ශ කරනවා. වෘත්තයක් බාහිර ලක්ෂයක සිට ඇඳී රේඛා දෙකකින් ස්පර්ශ වෙනවා නම් හරිද? දැන් මෙතන හිතන්න මේක තමයි බාහිර ලක්ෂය. ඔන්න මේ වෘත්තය මෙතනත් ස්පර්ශ කරනවා. ඒ වගේම මෙතන ඉඳන් මෙහෙම රේඛාවක් ඇඳාන් පස්සේ මේ ස්ථානයත් ස්පර්ශ කරනවා. වෘත්තයක් මගින් බාහිර ලක්ෂයක සිට අඳින ස්පර්ශ දෙකක්. අපි බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශ එකක් ඇඳාන් පස්සේ මෙන්න මේ බාහිර ලක්ෂ්‍ය දෙක හැමතිස්සෙම ස්පර්ශ ලක්ෂයේ සිට කේන්ද්‍රයට ඇඳ රේඛාව මොකද වෙන්නේ? එම රේඛාවට අංශක 90ක් වෙනවා. සහ මෙන්න මේ බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය යා කිරීමෙන් හැදෙන කෝණ දෙක සමානයි කියලා තියෙනවා. දැන් බලන්න ඔන්න ඔය වගේ දෙයක් තමයි මෙතන කරන්න යන්නේ. මේක අපිට සිලබස් එකේ තියෙන ප්‍රමේය. මොකද්ද? ඕනෙම ස්පර්ශකයක් වෘත්තයේ ස්පර්ශන ලක්ෂය කේන්ද්‍රයට යා කරයන් පස්සේ එම ස්පර්ශකය හරයට ලම්බක වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි මෙතන මේ දැන් කියන්නේ මෙන්න මේ මැද්දෙන් අපිට වෘත්තයක් නිර්මාණය කරන වෘත්තයක් අඳින්න අවශ්‍ය වෙන කේන්ද්‍රය කොතනද අහනවා තියෙන්නේ. එහෙනම් මේ විදිහමනේ තියෙන්නේ. මේ වගේ බාහිර මේ ලක්ෂයක් තියෙනවා. බාහිර ලක්ෂයක ඉඳන් මෙන්න එක ස්පර්ශකයක් මෙන්න තව ස්පර්ශකයක්. ඕන් තවත් ස්පර්ශයක්. මේ වගේ මැද්දෙන් අපිට හදාගන්න ඕනි වෘත්තයක්. මේ අන්න ඒ වෘත්තය හා කේන්ද්‍රයේ වෘත්තයේ කේන්ද්‍රය හා බාහිර ලක්ෂය යා කරන රේඛාව මගින් මෙන්න මෙතන හැදෙන කෝණ දෙක සමච්ඡේදනය වෙනවා කියලා කියනවා. එහෙනම් අපිට එතනින් ඔලුවට ගන්න පුළුවන් මේ රේඛාවේ කොහේ හරි තැනක තමයි ඔය කියන කේන්ද්‍රය තියෙන්නේ. සහ
එම වෘත්තය B හිදී AB කියන රේඛාව මේ ස්පර්ශ කරනවලු. එහෙනම් A සිට අංශක 90ක් එහෙම නැත්නම් B සිට ලම්බකයක් නිර්මාණය කළොතින් B සිට ලම්බකයක් නිර්මාණය කළොතින් එයා සහ මෙන්න මේ රේඛාව හමු වෙන තැන තමයි ඔය කියන කේන්ද්‍රය තියෙන්න ඕනේ. එහෙනම් අපි B ඉඳන් අංශක 90ක රේඛාව නිර්මාණය කරන්න ඕනේ. අන්න ඒ හම්බෙන තැන තමයි කේන්ද්‍රය පිහිටන්නේ. එහෙනම් මෙන්න මෙතන තමයි ඔය කියන කේන්ද්‍රය ලකුණු කරන්න ඕනේ. හරි. එහෙනම් 2024 පළවෙනි කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා අවසන්. පුළුවන් ඉක්මනින්ම B කොටසත් ගේන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා රැඳිලා ඉන්න.